අජන්ස මේ ළඟදී මරු කතාවක් කියනවා මම ඇහුවා. අජන්ත ජානකස් අපි අරද කම්බයින් මැච් කරන මේ මොකක්ද දන්නවද? චීන මහා ප්‍රාකාරය හදනවා වගේ එකකුළු ඒ ලෙවල් ලියනවා කියලා කියා. හරිද? හරිම ලස්සන කතාවක් ඒක. පට්ටම උදාහරණ කතාවක් ඒක. හරිද? චීන මහා ප්‍රාකාරය හදනවා වගේ ඒ ලෙවල් ලියනවා කියලා කියන්නේ. අජන්ස අහනවා චීන මහා ප්‍රාකාරය හදන්නේ අමාරුයිද? ඔයාලා මොකද හිතන්නේ? චීන මහා ප්‍රාකාරය හදන එක අපිට තියෙන පුදුම අමාරුයි. චීන වටේ මැද තියෙන අහසින් බලපුවාම ඒකත් පේනවා. අභ්‍යවකාශ නම් බලද්දි මිනිස්සු විසින් කරපු නිර්මාණ විදිහට ලෝකෙ පෙන්නේ එකම එකයිලු මේ තමයි චීන මහා ප්‍රාකාරය. හරිද? රයිට්. ඉතින් මේ අපිට හිතන පට්ට අමාරු නෑ නේ. අජන්ස කියනවා ඒක හදන එක අමාරු නෑ. ඒක තාප්පයක්. තාප්පයක් කරන එක ගේම නෑ නෝ. තාප්පයක් කියන්නේ ඔය නේද? සුද්ධ කරා පල්ලෙහා ඕනම් ෆවුන්ඩේෂන් එකක් කැපුවා. පල්ලෙහා ගිලා බහිනවට වගේ. හරිද? දඩොල් තිබ්බා මේව කරලා බැන්දා. මොකක්ද අමාරු? ඒ බොහොම ලේසි වැඩි. තාප්පයක් හදන ලේසි වැඩි. දිගට චීන වටේටම හදන එක තමයි අමාරු. ඒ කියන්නේ පොඩි වැඩක්. ලේසි වැඩක්. එක දිගට අවුරුදු 2කමාරක් විතර එක දිගට කරන්න තියෙන එක තමයි ඒ ලෙවල් තියෙන ගැටලුව. හරිද? ගොඩක් අයට බැරි වෙන්නේ ඒ ලෙවල් හරියට කරගන්න අර කරන්න තියෙන එදාට තියෙන පොඩි වැඩේ කරගන්න බැරි වීම හින්දා නෙමෙයි. හරිද? ගොඩක් අයට ඒ ලෙවල් කරගන්න බැරි වෙන්නේ පොඩි වැඩේ මොනවා කරගන්න බැරි හින්දාද? හරියට පිළිවෙලට කන්ටිනියු කරා යන්න බැරි හින්දා. හරිද? පොඩි වැඩේ දීර්ඝ කාලීනව කන්ටිනියු කරා යන්න පුළුවන් වෙන්න ඕන වාට. ඔයාලට පුළුවන් වෙන්න ඕන අවුරුදු 2කමාරම එක හා සමානව ලස්සනට තාප්පය හදන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ.